ආයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ හරිම අద్భుත කතාවක් ගැන. මේ මිහිතලේ මත සැරිසරන හිතා ගන්නවත් බැරි තරම් බලයක් තියෙන කෙනෙක් ගැන. මේක ඇහුවම හිතෙනව නේද? කවුද මේ යෝධයා මොකක් ගැනද අතරම මේ කියන්නේ යන්නේ කියලා. හොඳයි එනනම් අපි මේ ප්‍රහේලිකාව ටිකෙන් ටික ලිහලා බලමු. මේ කියන අద్భుත ජීවියාගේ ලක්ෂණ මොනවද කියලා අපි එකින් එක බලමු. හිතන්නකෝ එකම එක දවසකින් සතපුම් 1000ක් දොර යන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජීවියෙක්ට කවදාවත් හිතන්නවත් බැරි වේගයක්, දුරක්. ඉතින් මේ යෝධයාගේ බලය ගොඩබිමට විතරක් සීමා වෙලා නැහැ. ඕනෑම කුරුල්ලෙකුට වඩා උඩින් වලාකුළුත් පවු කරගෙන අහසේ පියාඹන්නත් එයාට පුරුවන්ලු. ගොඩබිම අහස ඊළඟට මුහුද. ඒකත් සම්පූර්ණයෙන්ම යඩි පාලනයේ යටතේ. කියන විදිහට නම් මුහුදේ ඉන්න ඕනෑම මාළුවෙක්ට වඩා ශක්තිමත් වරල් එයාට තියෙනවා. හැබැයි පුදුමම දේ තමයි එයාගේ සංවේදනයන්. ඒවා භෞතික සීමාවන් පහු කරලා යනවා. අපිට නොපෙනෙන දේවල් දකින්නත් ලෝකයේ අනිත් පැත්තේ ඉන්න කෙනෙක්ගේ කටහඬ අහන්නත් යාට පුරුවන්. ඉතින් මේ බලය ගමන් බිමන් වලට විතරක් නෙමෙයි ලොකු කඳු පවා විදගෙන යන්න, ගලාගෙන යන දිය ඇලි එක පාරටම නවත්තන්න, අන්තිමට මේ මුළු පෘථුවියම පෙනුම වෙනස් කරන්න තරම් එයා ශක්තිමත්. ඉතින් මෙච්චර බලයක් තියෙන මේ යෝධයා කවුරු වෙන්න පුළුවන්ද? හොඳයි. දැන් තමයි වෙලාව. අපි මෙච්චර වෙලා කතා කරපු මේ අදාහ ගන්න බැරි තරම් බලයක් තියෙන යෝධයා කවුද කියලා හෙලි කරගන්න යන්නේ. මේ යෝධයා වෙන කවුරුත් නෙවෙයි. ඒ මිනිසා. ඉතින් දැන් පැහැදිලි නේද මේ යෝධයා කියන්නේ අපිමයි. අපි මෙච්චර වෙලා කතා කරපු හැම දෙයක්ම ඇත්තටම මනුෂ්‍ය වර්ගයා විදියට අපි ලබාගත්ත ජයග්‍රහණ. මේක මනහකල්පිත කතාවක් නෙවෙයි. මේක තමයි අපේ තාක්ෂණයේ, අපේ ඉංජිනේරු ශිල්පයේ කතාව. හරි, යෝධයා කවුද කියලා දැන් අපි දන්නවා. ඒත් එක්කම ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට එනවා. ඒ තමයි කොහොමද කියන එක. ඇත්තටම බලද්දි නියමාභිරහස කවුද කියන එක නෙවෙයි, නියමාභිරහස තමයි කොහොමද කියන එක. කොහොමද මිනිසා මේ වගේ යෝධයෙක් වුනේ? කොහොමද මිනිසා මේ මිහිතලේම ස්වාමියා බවට පත් වුනේ? ඉතින් අන්නේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යන ගමන තමයි මිනිස්ය ඉතිහාසයේ කියන මේ දැවැන්ත කතාවේ ඇත්තම ආරම්භය වෙන්නේ.